ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඊළඟ තරගය මට හිතෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම ඕමන් තරගයෙන් පස්සේ මානසිකව හොඳ තත්වයක ඉඳී කියලා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිම්බාබ්වෙ කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරපු විදිය බැලුවනම් අපි දන්න ඔස්ට්‍රේලියන් කණ්ඩායමක් නෙමෙයි. ඉතින් මේ ටීම්ස් දෙක ඉන්න තැන ගැන හිතනකොට මට හිතෙනවා හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට සිම්බාබ්වෙ එක්ක තරඟ වදින්න ඉස්සරලා ක්වොලිෆයි වෙන්න ටෝර්නමන්ට් එකේ. ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඒගොල්ලන්ට do or die match එකක්. මේක පෙරදුනා කියන්නේ ඒගොල්ලෝ out. සිම්බාබ්වෙ කණ්ඩායමට තියෙනවා අයර්ලන්ඩ් එක්ක තරඟයක්. ඒ කියන්නේ ඒක දින්න කියන්නේ ඒගොල්ලෝ ක්වොලිෆයි වෙනවා. ඔස්ට්‍රේලියා හරි ශ්‍රී ලංකා කණ්ඩායම අතර තමයි ඊළඟ ස්පොට් එක තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මම කොන්ෆිඩන්ස් එක ගැන කතා කරා. ඒගොල්ලෝ ගහන ක්‍රිකට් එක දැන් හොඳ පැත්තකට ගිහිල්ලා තියෙන ප්ලේයර්ස්ලාගේ මිස්ටේක්ස් අඩුයි. ඒකයි ලොකුම දේ. කුසල් මෙන්ඩිස් එයා ගන්න රෙස්පොන්සිබිලිටි එක ටීම් එකේ බැටිං හැන්ඩල් කරන විදිය බලනකොට අපිට ගොඩක් එයා ගැන බලාපොරොත්තු තියන්න පුළුවන්. පැතුම් නිසංක වටිනවා මේ මැච් එකේ ලකුණු අතරට ඒමට උඩින්ම අපිට ලකුණු ටිකක් ගහ ගන්න පුළුවන් වුණා නම් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ප්‍රෙෂර් එක දාන්න පුළුවන්. ඔස්ට්‍රේලියා සාමාන්‍යයෙන් මේ වගේ තත්වයක ඉන්නකොට ඒගොල්ලන්ගේ හොඳම ගේම් එක එනවා. හැබැයි ඒගොල්ලන්ට මේ ටීම් එකේ ඒ වගේ ප්ලේයර්ස්ලා නැහැ. කාගාවටද යන්නේ කියන්නේ. ට්‍රැවිස් හෙඩ්, ග්ලෙන් මැක්ස්වෙල් ඒගොල්ලෝ තනියෙන් මැච් දිනන්න පුළුවන් ප්ලේයර්ස්ලා. අනිත් ප්ලේයර්ස්ලා අපේ කන්ඩිෂන්ස් වල තාම එහෙම එක්සෙල් වෙලා නැහැ. ඒකින්ද මට හිතෙනවා හොඳ අවස්ථාවක් අපේ ගේම් එක අපේ මිස්ටේක්ස් අඩු කරගෙන ශ්‍රී කරා නම් මේ ගේම් එක අපිට කිසි කරදරයක් නැතුව දිනා ගන්න පුළුවන් වෙයි කියලා. අපේ බෝලිං තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ ඇවිල්ලා ඒකට හේතුව හසරංග ඉන්නකොට අපිට මිඩ්ල් ඕවර්ස් වල විකට් ගන්න බෝලර් කෙනෙක් හිටියා. දුෂාන් හේමාන්ත මේ අවස්ථාවේදී හොඳම ඔප්ෂන් එක වුණාට අපි තාම දැකලා නැහැ එයා ඒ විදියට පර්ෆෝම් කරන එක. ඉතින් එයාට අවස්ථාවක් තියෙනවා අත උඩ දාලා මම හොඳ ප්ලේයර් කෙනෙක් මට වෙනස් ජොබ් එකක් කරලා දෙන්න පුළුවන් මට හොඳ ත්‍රෙට් එකක් තියෙනවා කියලා කියන්න. එයා මිඩ්ල් ඕවර්ස් කන්ට්‍රෝල් කරන එක තමයි මම හිතන්නේ ගේම් එකේ වෙනස වෙන්නේ. රෙස්පොන්සිබිලිටි එක වැඩි. චමීරා සහ පතිරණට විකට් අරන් දෙන්න. මතිෂ පතිරණගේ වෙනසක් මම දකිනවා. එයා ඇක්ෂන් එකයි එයාගේ ෆිට්නස් ලෙවල්ස් ඔක්කොම වෙන ලෙවල් එකකට ගෙනියලා තියෙනවා. හොඳ පැත්තකට කන්ට්‍රෝල් එක බෝල් කරනවා. හැබැයි අර විකට් ටේකින් ත්‍රෙට් එක නැහැ. ඒක ගැන කල්පනා කරනකොට මොකද්ද හේතුව කියලා බැලුවොත් මට හිතෙනවා අර බෝලේ ඩිප් වෙන ගතිය. ස්ලෝව බෝල් එකවත් යෝකර් එකවත් එකපාරට වැටෙනවා. අපි ඩිප් කියලා කියන්නේ ඒක. ලසිත් මාලිංගගේ දකිද්දිත් බැට්ස්මන් හිතනවා ඉස්සරහට මෙනවා කියලා. හැබැයි මග වැටෙන්නේ. ඒක පොඩ්ඩක් නැහැයි කියන එක. ඒකෙන් ත්‍රෙට් එක නැහැ කියන එක තමයි මට හිතෙන්නේ. හැබැයි හෙට අපිට රන්ස් බෝඩ් එකේ දාගන්න හැකියාව තිබ්බනම් පැතුම් නිස්සංකගේ නම් කුසල් මෙන්ඩිස්ගේ නම් ඒගොල්ලන්ගේ හොඳම ගේම් එක. මේක තමයි වටිනාම ගේම් එක. එතකොට අපිට සෙකන්ඩ් රවුන්ඩ් යන්න අපේ අවස්ථාව 100% ෂුවර් වෙනවා. ඉතින් අපේ ප්ලේයර්ස්ලාගෙන් හොඳ පර්ෆෝමන්ස් එකක් බලාපොරොත්තු වෙනවා හෙට.